ආයිබෝන් කියලා පිළිගන්නවා පළවත්ත පාමත ඔයාලා හැමෝම. ඉතින් මම ඔයාලට කියන්න ආවේ ගොඩක් අය ඇහුවා මගෙන් ඒ වීඩියෝ දාන්න නැත්තේ දැන්. ඔයාගේ සත්තු ඉන්නවද සත්තු ටිකට මොකද උනේ කියලා. ඉතින් මම දැන් කීරයක් හදන්න පටන් ගන්න දැන් අවුරුදු 3කට වැඩි. 3මාරක් වගේ වෙනවා. ඉතින් මම මුලින්ම අපේ ගමේම අයියා කෙනෙක්ගෙන් තමයි මේ සත්තු දෙන්නෙක් ගත්තේ. ඒ ගන්නකොට එකකට කොමාරි අවුරුද්දක් වගේ විතර ඇති. අනිත් සතාට මාස 5ක 6ක පැටියෙක් ගත්තේ. මගේ කලින් වීඩියෝ බලපු අය නම් දැකලා ඇති. කළු සතයි රතු පාට හුරු මේ සතකුයි තමයි අරන් හිටියේ. ඉතින් මං අරගෙන අවුරුද්දක් එකමාරක් වගේ යනකොට එක සතෙක් පැටවද මේ කියන්නේ කළු සතා පැටියෙක් දැම්මා. ඒත් පිරිමි සතෙක්. ඒත් මං ඒ අය කරලා හදාගත්ත සතෙක් තමයි යත්. අනිත් සතාට අවුරුදු 3ක් ගියා පැටව දාන්න. ඉතින් රතු පාට සතාට අවුරුදු 3ක් ගියා මේ පැටව දාන්න. ඉතින් ඒ අවුරුදු කොහමරියා පැටියෙක් දැම්මේ යත් පිරිමි සතෙක් තමයි දැම්මේ පිරිමි පැටියෙක්. මේ ඒතකොට ඒ අයිතිකාරයා මගෙන් ඒ සත්තු ඉල්ලුවා මේ පැටිය දැම්මට පස්සේ. මොකද කලින් සතා කිරිලිට 8ක් වගේ තමයි ගත්තේ. ඊට පස්සේ මං අනිත් සතාට විටමින් දීලා හදලා කරලා කොහමරි එයා පැටිය දැම්මට පස්සේ කිරිලිට 20ක් 18ක් වගේ ගත්තා මං දවස් පැටිය දාලා මං ගාව හිටියේ දවස් 20ක් 25ක් වගේ. ඒ දවස් ටිකට දවසකට කිරිලිටර් 18ක් 20ක් වගේ ගත්තා. ඉතින් ඒ ගන්නකොට ඒ සයයට කොහමරි ආසයි තියලා කොහමරි යා මගෙන් සත්තු ඉල්ලුවා. මං කිව්වා ඉතින් දෙයට ගත්තත් එහෙම දෙන්න බෑනේ. ඒ බෑග් වලට පස්සේ පොලිසිය ගියා. පොලිසිය ගිහිල්ලත් ඉතින් පොලිසිය කියලා මට වැඩක් උන්නේ නැහැ. මොකද එයා සත්තු ටික අරන් ගියා. සත්තු දෙන්නම ඉස්සලා මේක සතෙක් අරන් ගියා. ඊට පස්සේ ආයෙ පොලිසිය ගිහිල්ලා ඒ සතා එපා මෙහෙමයි කියලා අනිත් සතාව යා ගත්තා. ඉතින් ඉස්සලා හම්බෙච්ච ගොම් පැටියා මං කරේ විකුණවුවා. ඒ කියන්නේ ලොක් ගානක නෙවෙයි රුපියල් 20000කට තමයි වික්කෙව්වේ. විකුණලා ඊට පස්සේ මම ආයෙ සතෙක් ඒ කියන්නේ මං ඒත් අපේ ඔය කෙනෙක්ගේ සතෙක් ගෙනාවා මං ගාව ඉන්න දැන් දුඹුරු පාට ඉන්න ජර්සි සතා. දැන් එයා ගෙනල්ලත් අවුරුදු එකමාරක් වගේ වෙනවා. දැන් එයාත් පැටව දාන්න ඉන්නේ. ඉතින් මම ඇත්තටම මේ සත්තු දැන් අවුරුදු 3ක් විතර හදලත් කිසිම ආදායමක් මට ගන්න බැරි වුණා. අර වගේ පැටව අරන් කොහොමද දවස් එයා කිල්ලිට 6යි ගත්තේ. ඒ කිල්ලිට 6 අරගෙන ඉතින් මං අනිත් සත්තු නඩත්තු කරලා එහෙම කරගත්තට මට සාමාන්‍ය සත්තු දාන්න ඉන්න තැනක්වත් ගාලක් හදාගන්න බැරි වුණා. ඉතින් තාඩු ටික දාලා එහෙම තමයි ලී වලින් තමයි මඩුව ගහලා තියෙන්නේ. දැන් ඉතින් මගේ සත්තු දාගන්න මට තැනක් නැහැ. ඉන්න සත්තු දැන් අලුතෙන් ආය මට සත්තු දෙන්නෙක් හම්බුණා. ඒ කියන්නේ අපේ පොඩ්ඩක් ටවුන් එක පැත්තේ මාමා කෙනෙක් ගාව ඉඳලා එයාට හවලන්න බෑ කියලා සත්තු දෙන්නෙක් දුන්නා මට. ඉතින් මට සත්තු ටික දාගන්න තැනක් නැහැ. මං ඉල්ලන්නේ මට පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට සපෝට් එකක් දෙන්න. ගාලට ඒ කියන්නේ හරක් දාන තැන කොන්ක්‍රීට් දාලා තෙමින් නැතුව දාගන්න. මම කොන්ක්‍රීට් නෑ මෙතන තියෙන්නේ ගල් අල්ලලා. ගල් වලින් පස් දාලා තියෙන්නේ. ඉතින් හැමදාම මඩ වෙනවා. තාම මේ මං මඩ ටික ඇදලා නෑ. ඉතින් මේ පේනවනේ මඩ වෙලා තියෙන්නේ. ඉතින් පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මට සපෝට් එකක් දෙන්න. මං කලින් එහෙම ඉල්ලලත් නෑ. මට අර කර කියාගෙන දෙයක් නැතුව තමයි ඉල්ලුවේ. ඉතින් සතුටින් ඉඳලා කොහොම ජොබ් එකකට යන්නත් බෑ. නැත්නම් ගොඩක් අය අහනවා නෑ උඹට ජොබ් කරන්න බැයිද මෙහෙමයි කියලා. මේ ඇත්තටම සත්තු නඩත්තු කරනකොට ජොබ් එකකට යන්න බෑ. මොකද උන් දවල්ට වතුර දෙන්න ඕනේ කන්න වෙන තැනකට ගහන්න ඕනේ. සමහර දවසට කඩා ගන්නවා. මොකද පැත්තේ තනිකර කුඹුරු තියෙන දැන් මෙතනින් හැරෙනකොට පොඩ්ඩක් එහෙම හිටියොත් කුඹුරට බහිනවා. එහෙමත් තියෙන. ඉතින් මං පුළුවන් කෙනෙක් ඉන්නවා නම් වෙන කොහෙවත් දාන්න ඉඩකුත් නැහැ. සමහර දැන් මේ වැහි දවස් වලට මෙතන දාන්න බෑ. මොකද මඩ වෙනවා වැඩිනේ. එතකොට මං කරන්නේ අර උඩ පේන ඇති වේල්ල වගේ එතන පාරක් තියෙන්නේ. ඒකේ අර හරිය එක්කෙනෙක් දානවා. ඔය හරිය එතකොට ඔය පැත්තේ තමයි මං දාන්නේ සත්තු 3 දෙනාව. ඉතින් මං සත්තු ටිකත් පෙන්නන්නම්. මට පුළුවන් කෙනෙක් ඉන්නවනම් සපෝට් එකක් දෙන්න. මගේ ෆෝන් නම්බර් එකත් මම ඇඩ් කරලා දාන්නම්. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කතා කරලා මට සපෝට් එකක් දෙන්න. මේ පොඩ්ඩක් ගව මඩුව හදාගන්න. මම මෙතනින් සතුටු ටික පෙන්නන්නම්. ඊට පස්සේ මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් මම තමයි තියෙන්නේ සුද්ධ කරලා ඉවරෙච්චාම. දැන් මේවටත් පරණ වතුර අයින් කරලා තියෙන වතුර පුරවුවා.
tried it, we can make it. But don't we ever just take some chances and stop your thinking and start your living. Get your shoes on, we're going dancing. These little problems, we could solve them. Try another, but I know you got one. But there's no hurry, the limelight's calling. In the van we're driving to Austin. This feels like time is making fun of me, ticking away at the walls and I can barely breathe. This might be my only chance to leave. Let's not miss this